guys, welcome to my channel. ඔන්න අද මම අරගෙන ආවෙත් ඊබස් බෑග් ගම වටේ part 2. අදත් අපි ආවා පොඩි walk එකක් දාන්න වෙනම පැත්තකට. හැබැයි ඊබස් බෑග් කලමයි. මේක නම් ඇවිල්ලා තනිකර ඇපල් කතාවක්. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේ අපි යන walking path එකේ දෙපැත්තෙම තියෙන්නේ ඇපල් ගස්. එක එක විදිහේ ඇපල් වර්ග මේ walking path එකේ දෙපැත්තෙම හදලා තියෙනවා. සිනිහස දැසින් යයි ගලා මොනවද නිමිනුවේ ලං වෙවි පැතුමන් නිටුවෙනා දවසයි ඔබ මා එක් වෙනා හිනහින් කුමරියේ සඳවති. ඔන්න ඔය විදිහට ඇපලුත් කඩාගෙන අපි ඉස්සරහටම ආවා. බලන්න මේ සූර්යකාන්ත මලේ ඇට තියෙන තරම්. වම් පැත්තේ ඇපල් ගස් හිටවල තියෙනවා වගේ දකුණු පැත්තේ කෝර්න් ගස් හිටවල තියෙනවා. හරිම ලස්සනයි. එහෙන් බලද්දි මේක යායට කෝම් වගාවක් මෙතන හිටවල තියෙනවා. ඔබමයි හදේ මගේ ආදරේ මම අර උඩ නැගලා කඩපු ඇපල් ගෙඩිය නම් පොඩ්ඩක් නිකන් අර ලංකාවේ තියෙන ඇපල් වගේ ජූසි ගතිය ටිකක් තියෙනවා. thick layer එක ටිකක් අඩුයි. කැදැල්ලේ රස සොයාලා තුරුල්ලේ ඉමු බැඳීලා ඇහිපියන් මත තියාලා ඔබවම රකිනවා පනවගේම මනමාලියේ මාදෙව්ලියේ ඔබමයි හදේ මගේ ආදරේ මනමාලියේ මාදෙව්ලියේ ඔබමයි හදේ ඔන්න මට හම්බුණා තවත් පළතුරක්. මේ වැවිලා ප්ලම්ස්. මම හිතුවේ මේක පැණි රස ඇති කියලා. මොකද සමහර ප්ලම්ස් තියෙනවා ඉතුරුනට පස්සේ ගොඩාක්ම පැණි රහයි. මට හොයාගන්න බැරි වුණා හොඳටම ඉදිච්ච එකක්. නමුත් මේක නම් ඇඹුල් මෑඹුල්. ඔයාලා කහ ඇපල් කාලා තියෙනවද? මේ තියෙන්නේ කහ ඇපල් වර්ගයක්. මම හරියටම දන්නේ නැහැ මේ වර්ගෙ මොකක්ද කියලා. හැබැයි මේ ඇපල් කහ පාටයි. මෙතන කහ පාට වර්ගත් කිහිපයක් තිබ්බා. මේකේ ටේස්ට් එක ඇවිල්ලා සවර් ගතිය චුට්ටක් වැඩි වෙන ඇපල් වලට වඩා. හැබැයි රසයි. සිනිහස දැසින් යයි ගලා මොනවද නිමිනුවේ ලං
දැන් වෙලාව ජර්මනියට රෑ 8:10 වගේ වෙලා. ඒ වුණාට තාම ඉර පායලා තියෙනවා. බලන්න සන්සෙට් එක හරිම ලස්සනයි. සැකයක් නැලදේ ඔබමයි ආදරේ මේ රතු පාට බල්බ් දාලා වගේ තියෙන්නේ ගහ පුරාම එක පොකුරට හැදුණු ඇපල්. ඊබස් බෑග් ගම වටේ පළවෙනි vlog එකේදීත් මං කිව්වනේ මට කොහේ ගියත් පූසෙක් බල්ලෙක් නම් සෙට් වෙනවම තමයි කියලා. ඔන්න අද දෙවෙනි vlog එකේදීත් මට ෂෝක් පූසෙක් සෙට් වුණා. මට පොඩ්ඩක් බය ගතියකුත් ආවා. මොකද චුට්ටක් එයා සැර පූසෙක් වගේ. හැබැයි එයා මගේ ඇඟේ දැවටි මාත් එක්කම ඉස්සරහට ආවා. හලෝ පේනවද එයා මගේ ඇඟ වටේම දැවටි යන හැටි. මම හිතුවටත් වඩා ඉක්මනින් එයා මාත් එක්ක යාළු වුණා. බලන්නකෝ එයා මගේ ඇඟට නගින හැටි. උතුරෙනා සිනිහස දැසින් යයි ගලා මොනවද මිමිනුවේ ලං වෙවි පැතුමන් නිටුවෙනා දවසයි ඔබ මා එක් වෙනා මන් try කරා එයාව බිමින් තියන්න. ඒ වුණාට එයා තවත් මගේ ඇඟ උඩටම කර උඩටම නැග්ගා. හරිම හුරතල්ලනේ. ඉපදෙන හැම භවේ සංසාරේ මනමාලුජේ මාදවුලියේ ඔබමයි හදේ මගේ ආදරේ. ඔන්න එයාටත් එක්කම ඔයාලටත් බයි. අදට සමුගන්නවා ආයි හම්වෙන්නම් ලස්සන මතකයක් එක්ක. බලපු හැම දෙනාටම බොහොම ස්තුතියි.